ChatGPT, Gemini, Claude නැත්නම් ප්‍රෝග්‍රෑමින් කරන්න පාවිච්චි කරන GitHub Copilot, Cursor වගේ AI powered tools වලින් උපරිම ප්‍රතිඵලය හොයා ගන්නවා කියලා හිතනවා. ගොඩක් අය කරන්නේ එක එක විදිහට prompt ලියලා මේ උපරිම ප්‍රතිඵලය ලබා ගන්න හදන එක. ඒත් AI එකක සැබෑ performance එක තීරණය වෙන්නේ prompt එකෙන් විතරක් නෙමෙයි. ඔයා ඒකේ context එක layer by layer set up කරලා තියෙන විදිහ අනුව. ඔයා කවුද කියන එක විතරක් නෙමෙයි. ඔයාගේ ප්‍රොජෙක්ට් එක මොකද්ද? ඔයාට ඒ වෙලාවේ කරන්න තියෙන නිශ්චිත කාර්ය මොකද්ද කියන එක ගැන AI එකට ව්‍යුහාත්මකව වටහා දෙන්නේ කොහොමද? අද මම කියලා දෙන්නම් ඕනම AI එකක් 100% ඔප්ටිමයිස් කරලා උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට සෙටප් කරගන්නේ කොහොමද කියලා. AI tool එකක context එක layers 3කින් operate වෙනවා. මේන් පළවෙනි layer එක තමයි user context එක. ඒ කියන්නේ ඔයා කවුද ඔයා වැඩ කරන style එක වගේ දේවල් මේ layer එකේදී අපි capture කරනවා. දෙවෙනි layer එක තමයි project specific context එක. එතකොට මේ layer එකේදී ඔයාගේ organization එකේ තියෙන rules, guidelines වගේ දේවල් capture කරගන්න. ඔයා programmer කෙනෙක් නම් මේ layer එකේදී ඔයාගේ code repository එක ඇතුළත් කරගන්න පුළුවන්. එතකොට තුන්වෙනි layer එක තමයි session specific context එක. ඒ කියන්නේ අපි ඔය කලින් කතා කරපු prompt එක අදාළ වෙන්නේ මෙන්න මේ layer එකේ. ඉතින් දැන් තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් අය මේ layers තුනටම අදාළ context එක මේ session specific context එකේදී capture කරගන්න යනවා. හිතන්නකෝ ඔයාලට සේවකයෙක් ඉන්නවා කියලා හැමදාම උදේට හැමදේම අමතක වෙනවා. එතකොට මොකද වෙන්නේ? හැමදාම උදේට ඔයාලට සිද්ධ වෙනවා මේ සේවකයාට කියලා දෙන්න එදා දවසේ වැඩ කටයුතු ටික කරන්නේ කොහොමද කියලා. ඉතින් අර කතා කරපු layers තුනේම context එක session context එක ඇතුළට ඔබන්න ගියාම සිද්ධ වෙන්නේ මෙන්න මේ හා සමාන දෙයක් තමයි. ඔයාට කියලා දෙන්න වෙනවා ඔයාගේ AI එකට ඔයා කවුද ඔයාගේ organizational guidelines මොනවද නැත්නම් ඔයාගේ code repository එක වැඩ කරන්නේ කොහොමද වගේ කියන ඔක්කොම details ඔයාගේ prompt එක ඇතුලේ ඔයාට එකතු කරන්න වෙනවා. ඉතින් මේ ආකාරයෙන් වැඩ කරනකොට ඔයාට ලැබෙන්නේ සාමාන්‍ය output එකක් විතරයි AI එකේ. ඒක උපරිම ප්‍රයෝජනය ඔයාට ලබා ගන්න හම් වෙන්නේ නැහැ. ඉතින් මේ ගැන වැඩි විස්තර කතා කරන්න කලින් ChatGPT එක ඇතුලේ මේ context layers තුන වැඩ කරන්නේ කොහොමද කියලා අපි demo එකක් බලලා ඉමු. අපි මුලින්ම බලමු ChatGPT එකේ user context එක කොහොමද set කරන්නේ කියලා. මෙන්න මෙතන මේ user profile එකට ගිහිල්ලා personalization කියන menu එක select කරාම එන්න මේ window එක ඇතුලේ තමයි user context එක set කරන්නේ. මේක ඇතුලේ ඔයාලට පේනවා මේ තියෙනවා base style එක මොකද්ද ChatGPT ඔයාලට respond කරන්න ඕනේ. මෙතන professional තියෙනවා, pronoun friendly කියලා select කරන්න පුළුවන්. එතකොට characteristics කොච්චර warm වෙන්න ඕනේද, enthusiastic වෙන්න ඕනේද, headers and lists කොච්චර පාවිච්චි කරන්න ඕනේද, emojis කොච්චර පාවිච්චි කරන්න ඕනේද, මේ වගේ options ඔයාලට දෙන්න පුළුවන්. එතකොට ඒ වගේම custom instructions මෙතන මම දීලා තියෙනවා මම ඉගෙන ගන්න කැමති ස්ටයිල් එක මොන වගේද කියන වගේ දේවල් ඒ වගේම මගේ personal details මං ගැන විස්තර මට මෙතන set කරන්න පුළුවන් ඒ වගේම මෙතන මේ memories manage කරන්න පුළුවන් ඔයාලට ඕන නම් ඉතින් මෙන්න මෙතනින් තමයි user context එක manage කරන්නේ ChatGPT එක ඇතුලේ ChatGPT project context එක මෙන්න මේ project කියන section එක යට ඔයාලට මෙතනින් අලුත් project එකක් හදන්න පුළුවන් new project කියලා ගිහිල්ලා අපිට දෙන්න පුළුවන් අපි දෙමු test කියලා අලුත් project එකක් හදමු. ඉතින් අපිට දැන් project එකක් හැදුනා. ඊට පස්සේ මේක ඇතුළට ගිහිල්ලා අපිට මේකේ sources දාන්න පුළුවන්. මෙන්න මේ sources වලට තමයි අපි mainly අපේ project context එක කියලා කියන්නේ. මේක ඇතුලේ set කරන දේවල් වලට. දැන් මම මෙතන මේ source එකක් set කරන්න යන්නේ. මේ මම අත්තු sample PDF එකක් තියෙනවා. මම මේක මෙතෙන්ට load කරනවා. දැන් මේ ෆයිල් එක අප්ලෝඩ් වෙලා ඉවරයි. දැන් මට පුළුවන් මෙතනින් අහන්න give me a summary of this. ඔයාලට පේනවා මට මේකේ මේ summary එකක් ලැබුණා මම අප්ලෝඩ් කරපු PDF එක ගන්න. ඉතින් ඒ වගේම අපිට පුළුවන් තව මේකට අපිට ඕන විදිහට context එක දෙන්න. දැන් මම මෙතන ගිහිල්ලා තව source එකක් add කරනවා. text source එකක්, text input source එකක්. මම කියන output format. එතකොට මම කියනවා සිංහලෙන් summary එකක් include කරන්න කියලා response එකට හැමතිස්සෙම. මේක save කරලා අපි ආයෙත් chat එකට ගියොත් එහෙම
මට මේක තව ට්‍රික් එකක්. ChatGPT පාවිච්චි කරද්දී ඔයාලට මේකම මැසේජ් එක ආයෙ යවන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ සිංහල සාරාංශයක් මට මේකේ ලැබුණා. එතකොට මගේ මෙන්න මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ මේ ටෙස්ට් කියන ප්‍රොජෙක්ට් එක ඇතුලේ තියෙන කන්ටෙක්ස්ට් එක තමයි ප්‍රොජෙක්ට් කන්ටෙක්ස්ට් එක කියලා මම කියන්නේ. ඒ කන්ටෙක්ස්ට් එක ඇතුලේ මට ඒ ප්‍රොජෙක්ට් එක ඇතුලේ වෙන්න ඕන දේවල් කොහොමද කියලා මම ස්පෙસિෆයි කරනවා. ඉතින් සෙෂන් කන්ටෙක්ස්ට් එක කියන එක හරි සරලයි. ඒක තමයි අපි මේ මෙතන මේ ඉස්සෙල්ලා give me a summary of this කියලා දුන්නේ. ඒ සෙෂන් එකට අදාළ කන්ටෙක්ස්ට් එක. ඔයා ඕන වෙලාවක ChatGPT එකට ගිහිල්ලා අලුතෙන් chat එකක් අරගෙන මෙතන අහන ඕන දෙයක් සෙෂන් කන්ටෙක්ස්ට් එකට තමයි අදාළ වෙන්නේ. ලෝකේ තියෙන ඕනෑම ලැන්ග්වේජ් මොඩල් එකක්. ඒ කියන්නේ ChatGPT පිටිපස්සේ තියෙන GPT-5 වෙන්න පුළුවන්, Gemini පිටිපස්සේ තියෙන Gemini 3 වෙන්න පුළුවන්. මේ ඕනම මොඩල් එකක් වැඩ කරන්නේ ප්‍රධාන පියවරවල් දෙකකින්. මෙයින් පළවෙනි පියවර තමයි ට්‍රේනින් කියන පියවර. ඒ කියන්නේ මේ මොඩල්ස් මුලින්ම හදද්දී බිලියන ගානක පොත්පත්, වෙබ්සයිට්, එතකොට සෝස් කෝඩ් මෙහෙම බිලියන ගානක දත්ත මේ මොඩල්ස් වලට දීලා පුහුණුවක් ලබා දෙනවා. ඊට පස්සේ මේ මොඩල්ස් ෆ්‍රීස් කරනවා. ඉතින් මේක හරියට විශාල පුස්තකාලයක් වගේ. හැබැයි මේ පුස්තකාලය ඇතුලේ නෑ ඔයා දැන් කරන්නේ මොකද්ද? ඔයා ගැන විස්තර හරි ඔයා දැන් කරන ප්‍රොජෙක්ට් එකේ විස්තර හරි මේ පුස්තකාලය ඇතුලේ නෑ. මෙන්න මේ හේතුව නිසා තමයි අර කියපු දෙවන පියවර වැදගත් වෙන්නේ. මේ දෙවන පියවර තමයි in context learning කියන එක. ඒ කියන්නේ ඒ වෙලාවට මොකක් හරි කාර්යයක් කරගන්න ඔයාලට ඕන වුණාම language model එකකින් ඒ වෙලාවට ඔයා model එකට දෙන දත්ත අනුව ඒ මොඩල් එක කොහොමද ඉගෙන ගන්න කියන එක. අපි ඉස්සෙල්ලා ඩෙමෝ එකේදී දැක්ක user context, project context, session context කියන context තුනම අදාළ වෙන්නේ මේ in context learning කියන stage එකේදී. මේක තේරුම් ගන්න පුළුවන් හොඳ analogy එකක් තමයි ඔයා වැඩ කරන මේසේ. ඕනම AI එකකට තියෙනවා context window එකක්. මේක හරියට ඔයා වැඩ කරන මේසයක් වගේ. AI එකට අපි දෙන දත්ත, ඒ කියන්නේ හැම වචනයක්ම, හැම අකුරක්ම මේක AI එකේදී කියන්නේ tokens කියලා. මේ tokens AI එක මේ මේසෙ උඩින් තියාගන්නවා. තියෙන ප්‍රශ්නේ තමයි මේ මේසෙට තියෙන සීමිත ඉඩක්. ඉතින් ඔයා tokens දෙන්න වැඩිපුර context එක දෙන්න AI එකට මේ මේසෙ පිරෙනවා. මේසෙ ඉඩ පිරුණාම ඒක උඩ කලින් තියපු tokens එකින් එක බිමට වැටෙන්න පටන් ගන්නවා. මේ නිසා තමයි chat එක ගොඩක් වෙලා යනකොට ඒකට කලින් දීපු context එක ටිකෙන් ටික අමතක වෙන්න පටන් ගන්නවා. දැන් තියෙන ඕනම AI tool එකක මොකක් හරි මෙකනිසම් එකක් තියෙනවා මේ කියන සීමිත ඉඩක් තියෙන මේසෙ උඩ ස්ථිර කොටසක් වෙන් කරලා තියාගන්න. ඉතින් මෙන්න මේකට තමයි user context එක නැත්නම් project context එක කියලා අපි දකින්නේ. ඉතින් විවිධ AI වල අපි ඉස්සෙල්ලා දැකපු ChatGPT එකේ මේක user context, project context කියලා අපි දැක්කා. මේක Gemini වල personal context කියලා කියනවා. එතකොට AI powered programming tools වල මේක ගොඩක් වෙලාවට skills කියලා තමයි අපි agent skills කියලා මේ context එක හඳුන්වනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වුණේ මේ මේසුවේ තියෙන permanent ඉඩ නැත්තම් user නැත්තම් project context එක හරියාකාරව organize කරගන්න එකේ වැදගත්කම. ඒක හරියාකාරව organize කරගත්තාම ඔයාට හැමතිස්සෙම ඔක්කොම විස්තර ටික ඔයාගේ chat එකට දෙන්න ඕනේ නැහැ. ඒක store වෙලා තියෙනවා. ඔයා වැඩක් කරන වෙලාවට ඒ වෙලාවට අදාළ විස්තර විතරක් ඒ ඔයාගේ AI tool එකට දීලා ඔයාට අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන්. මේක ඉතා කාර්යක්ෂම විදිහක් AI tool එකත් එක්ක වැඩ කරන්න. මේක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා. මේ වගේ තව වීඩියෝ එකකින් හම්බෙමු.